එන්න අද තයි පොංගල් දවසේ අපි හදමු කංජි එකක්. මම ඉස්සෙල්ලාම සව් පෙඟෙන්න දාලා ඊට පස්සේ කලින් පෙඟෙන්න දාපු මුං ඇට තැම්බෙන්න දෙනවා. මොකද මුං ඇට තැම්බෙන වෙලා යන හින්දා ඔයාට ඉස්සෙල්ලාම මේකට මුං ඇට දාගන්නවා නම් ඒක තඹ ගන්න එක තමයි ලේසිම. ඉතින් ඒක තැම්බෙන්න තියලා ඒ ගමම මම ලිපක් පත්තු කරලා මේ කරන්න යන්නේ රට කජු ටිකක් බෙද ගන්න. මේ කංජි එකට උඩින් රට කජු ටිකක් බේක් කරලා හරි මේ වගේ ටෝස්ට් කරලා කබලි බැදලා උඩින් චුට්ටක් ක්‍රිස්පියට දාගත්තම හරිම රසයි. ඊට පස්සේ මම මේකට ස්වභාවික ස්වීට්නර්ස් විදිහට ගන්නවා ප්ලම්ස්ුයි රටින්දි. ඉතින් මේ දෙක අනිවාර්යෙන් ඔයාලට පුළුවන් නම් දාගන්න. මම ඉතින් මේ ප්ලම්ස් වල නැටි කඩලා එහෙම සුද්ධ කරගන්නවා. ඊට පස්සේ රටින්දි වල ඇටේ අයින් කරලා මේක චූටි චූටි කෑලි වලට කඩා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පිහින් කපා ගන්න උනත් පුළුවන්. ඊළඟට පොල් ටික මිරික ගන්න ඕනේ. ඉතින් මම මෙතන මිටි කිරි එකයි දෙවෙනි කිරයි දෙකම ගන්නවා. වතුරෙන් සව් ටික හොඳට තැම්බුණාට පස්සේ තමයි අපි කිරි දාන්නේ. මොකද මේක කන්නත් පුළුවන්, බොන්නත් පුළුවන් විදිය ගන්නට හදාගන්න. ඉතින් මුං ඇට ටික තැම්බුණාන් පස්සේ මම මේකට පෙඟෙන තිබ්බ සව් ටික දාගෙන තව වතුර චුට්ටකුත් එකතු කරගන්නවා. මොකද සව් එක හොඳට තැම්බෙන්න ඕන. හොඳට කලවම් කරන්න මතක ඇතුව. මොකද නැත්තම් සව් කැටි ගහින්න උනත් පුළුවන්. ඒක නිසා හොඳට කැටි ගැහෙන්නේ නැතුව සැරෙන් සැරේ කලවම් කර කර මේක මද ගින්දරේ හොඳට තඹ ගන්න ඕනේ. ඉතින් මම මුං ඇට තඹපු වතුර අයින් කරේ නෑ. ඒ වතුර තියෙද්දිම තමයි ඒකට සව් ටික දාලා තවත් වතුර ටිකක් දාගත්තේ. ඉතින් මේක හොඳට තැම්බුණා වගේ තේරෙනවා නම් ඔයාට දෙවෙනි කිරි එක මේ වෙලාවේ මේකට දාගන්න පුළුවන්. මේ විදිහට තමයි එතකොට පේන්නේ. ඊට පස්සේ මම මේකට දාගන්නවා මම කඩාගත්ත රට ඉඳි ටිකයි ප්ලම්ස් ටිකයි. ඉතින් මේ වෙනකොට මේ සව් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දෙවෙනි කිරි එකත් දාලා තියෙන්නේ මම මේ වෙලාවේදී. ඊළඟට මේ ටික දාලා හොඳට කලවම් කරලා මේකට මම මිටි කිරි එකක් දානවා. දාලා සීනි තේ හැඳි දෙකක් විතර දානවා. මේ ඔයාට මේක සීනි දාන්න නැතුව මොනවද බොන්න පුළුවන්. මොකද රටින්දී ප්ලම්ස්ුයි දාලා තියෙන හින්දා. අන්තිමටම මම තල ඇට ටිකක් මේ වගේ දාගන්නවා ගුණය වැඩි කරගන්න. අන්තිමට මේ වගේ තමයි තියෙන්නේ. අනිවාර්යෙන් හදලා රස කියන්න මේක හරිම රසයි.